Hi everyone, welcome back to my YouTube channel. ඔන්න අද බ්ලොග් එකෙන් මම ඔයාලව අරන් යන්නේ කොළඹ කැම්පස් එකේ ලස්සනම තැන් ටිකක් බලන්න. ඔන්න ඉතින් අද උදේ පාන්දරම මම හොස්ටල් ඉඳන් කැම්පස් යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අපේ හොස්ටල් එක තියෙන්නේ ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයාර් එක කිට්ටුව. ඉතින් උදේ පාන්දරම ඉන්ඩිපෙන්ඩන්ස් පාරේ යනවා කියන එකම වෙනම වයිබ් එකක්. ඔන්න ඉතින් මං යුනි එකට ගිය ගමන්ම ගියා කැන්ටින් එකට උදේට කන්න. ඉතින් මේ තියෙන්නේ අපේ කැන්ටින් එක. ඔන්න ඉතින් අපි උදේට කාලා ඊට පස්සේ අපි ආවේ කෝලම පැත්තට. ඔයාලා බලනවා ඇති මොකද්ද මේ කෝලම කියලා කියන්නේ කියලා. මෙතන තමයි අපි ලෙක්චර්ස් අතර මැද්දේ පොඩි බ්‍රේක් එකක් හම්බුනොත් යාළුවොත් එක්ක ඇවිල්ලා පොඩි කයියක් එහෙම දාගෙන ඉන්නේ. ඔන්න දැන් අපි යන්න හදන්නේ කැම්පස් එකේ තවත් ලස්සන වයිබ් එකක් තියෙන තැනකට. මේ තමයි අම්බලම. යුනි එකේ අසයින්මන්ට් එක්සෑම් අස්සේ ස්ට්‍රෙස් වෙලා ඉන්න අපිට යාළුවෝ එක්ක කතා බහ කරන්න, සින්දුවක් කියන්න හැමෝම එකතු වෙන තැනක් තමයි මේ. ස්කිප් නොකර දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ගමන් තවත් මේ වගේ ලස්සන ව්ලොග් බලන්න දැන්ම පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා තියාගන්න. ඔන්න අපි දැන් යන්නේ අපේ ලයිබ්‍රරි එකට. ඔයාලත් බලා ගන්නකෝ අපේ ලයිබ්‍රරි එක. මේ දවස්වල එක්සෑම් ළඟ නිසා ළමයි ගොඩක් අඩුයි කැම්පස් එකේ. ඔන්න ඉතින් අද මම මේ ලයිබ්‍රරි එකට යන්නේ එක්සෑම් උත් ළඟ නිසා පාඩම් කරන්න හිතාගෙන. ඒ වෙලාවේ තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ගත්තේ. මෙතන තියෙන්නේ හරිම නිදහස් පරිසරයක්. ළමයි පාඩම් කරන නිසා මම ලොකුවට වීඩියෝ ගන්න ගියේ නෑ. ඔන්න ඊළඟට අපි ගියා නව කලාගාරය පැත්තට. යුනි එකේ මොකක් හරි ඉවෙන්ට් එකක් ඩ්‍රාමා එකක් තියෙනවා නම් මෙන්න මේ නැට් එක පිරෙන්න ළමයි ඉන්නවා. යාළුවොත් එක්ක එකතු වෙලා ඉවෙන්ට් එකක් බලනවා කියන්නේ ඒක වෙනමම ෆීලින් එකක් ළමයි. ඉතින් මේ අපේ යුනි එකේ මං ආසම තැන් ටිකක් තමයි ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් කැම්පස් එන්න හීන දකින ඔයාලත් මේ සුන්දරත්වය මේ විදිහටම විඳගන්න මහන්සිලා වැඩ කරන්න. වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාලා ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟට ඔයාලට අරගෙන එන්න ඕන වීඩියෝ මොනවද කියලාත් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න.